සුබ දවසක් වේවා යාළුවෝ සියලුම දෙනාට. ඉතින් ඔන්න අද මම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා Canva Pro එක ගන්න කොහොමද කියලා. ඉතාම පහසුවෙන් ඒ වගේම ChatGPT Pro එක ගන්න කොහොමද කියලාත් මේ වීඩියෝ එකෙන් අපිට දැනගන්න පුළුවන්. රැඳී සිටින එන වීඩියෝ එක අන්තිම වෙනකන් අපි එන වීඩියෝ එකට යමු. ඔන්න ඊට පස්සේ අපි Google එකට ගිහිල්ලා මෙන්න මේ වගේ OXAM කියලා මෙන්න මේ සර්ච් කරන්න ඕන. සර්ච් කරාට පස්සේ මේ උඩින්ම එන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට යන්න පුළුවන් මෙන්න මේ වගේ සයිට් එකක් එනවා. ඒ සයිට් එකේ ඔයා මෙන්න මෙතන තියෙනවා name කියලා. ඔව් මෙන්න මේ විස්තර ෆේක් ඒවා දෙන්න. අවුලක් නැහැ. කිසිම අවුලක් නැහැ. මේවට ෆේක් දෙන්න. හරිද? අ, හරි. මේ විදිහට දී ගන්නකො. contact number ඒවත් ෆේක් ඒවාම දෙන්න. කිසිම අවුලක් නැහැ. පාස්වර්ඩ් එකත් ඕන විදිහට දාගන්න. මේ හැමදේම Gmail @gmail කියලා තිබ්බනම් ඇති කෙලවරේ. Gmail කියන එක. හරි. මේක සේව් කරගන්න. රෙජිස්ටර් වෙන්න. හරි. එතකොට මේ උඩ තියෙනව නේද ක්ලික් කරන්න දෙකක්. Canva කියලයි GPT කියලයි. මම යනවා Canva එකට. ඒකේ මේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ඔන්න ඔහම ගියාට පස්සේ ක්ලික් කරන්නකෝ ඒක. අපිට මෙතන දීලා තියෙනවා Gmail එකකුයි පාස්වර්ඩ් එකකුයි. මම යන්න Canva සයිට් එකට. එතකොට ඔෆිෂියලි Canva Pro සයිට් එකට යනවා. ඒකේ ගිහිල්ලා ඉවර වෙලා අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. එතන තියෙනවා login කියලා. හරි ඊට පස්සේ ඊමේල් එකෙන් log වෙන්න කියලා. ඊට පස්සේ අර කලින් සයිට් එක තියෙන්නේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම පාස්වර්ඩ් එකකුයි Gmail එකකුයි. ඒකේ Gmail එක කොපි කරගත්තා. Gmail එකේ ඊමේල් එක. හරි ඒකට කරලා ඕකේ දුන්නා. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් කියලා පාස්වර්ඩ් එකත් හරිම ලේසි මේ විදිහටම තියනවා දීලා. ඒක කොපි කරගත්තා. මෙතනට පේස්ට් කරා. දැන් ඕකේ දුන්නා. හරි. ඕක සේව් කරගන්න. සේව් කරගත්තට පස්සේ අපි යනවා Canva Pro site එකට. ඔයාලට දැන් හැම ෆීචර් එකක්ම enable වෙලා තියෙන්නේ. අපි බලමු පොඩ්ඩක් චෙක් කරමු ඒක ඇත්තක්ද කියලා. දැන් Pro features ඔක්කොම තියෙනවා Canva එකක් තමයි දැන් මේ ඇවිත් තියෙන්නේ. Canva interface එකට තියෙන්නේ. ඔන්න අපි දැන් යමු presentation බලමු. template තියෙනවනේ. template Pro ඒවා අපිට ගන්න පුළුවන්ද කියලා බලමු. පොඩ්ඩක් උදාහරණයක් විදිහට. ගන්න පුළුවන් වුණොත් හරි. අපි අරගෙන තියෙන්නේ Pro එක. හරි මේ තියෙන්නේ template තමයි. empty එකක් නෙමේක. අපි යන්න design වලට ගිහිල්ලා load වෙනවද දැන්? හරි. මේ Pro කියන ඒවා Pro නම් ඇත්තටම Pro site එකේ නම් ඉන්නේ තැඹිලි පාට වෙලානේ පෙන්වන්නේ අපි free එකේ ඉන්නවනම්. දැන් බලමු Pro එකක් අර නිකන් ලයිට් පත් වෙන්නේ නැහැ වගේ නිකන් transparent ගතිය ඇවිල්ලානේ තියෙන්නේ. ඒ කියන්නේ ගන්න පුළුවන්. හරි. මම මේ ගත්තෙත් Pro එකක්. ඒක free version එක download කරන්න බෑ. හරි මේ. ඒ කියන්නේ අපි දැන් Canva site එක අරගෙන තින්නේ Pro features එක. මේ හැමදේම තියෙනවා දැන් අපිට දැන් ඕන දෙයක් presentation ද Instagram reel අනම්මනම් ෆොටෝ එන්හෑන්ස් කරන්න පවා ඒ දේවල් පවා දැන් අපිට තියෙනවා. ඉතින් මේක තමයි වීඩියෝ එකේ අද උගන්වන්න හිටියේ. ඔයාලට කැමති විදිහට දැන් Pro අරගෙන වැඩ කරන්න පුළුවන්. මේක තමයි Pro එක ගන්න විදිහ. බලමු අපි ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ද කියලා. මම ගිහිල්ලා හරි මට ඕනේ PPTX එකක්. ප්‍රසන්ටේෂන් එකක් හදන්න. ඒ ෆෝමැට් එකෙම ඩවුන්ලෝඩ් වෙනවද බලමු. මම හිතන්නේ ඩවුන්ලෝඩ් වෙන්න ඕනේ කරපු විදිහට නම්. ඩවුන්ලෝඩ් බලමු. ෆෝමැට් එක ඇති PPTX කියලා. බලමු. තියෙන්න ඕනේ. ක්ලික් කරමු මේ තියෙන්නේ PPTX. හරි ක්ලික් කරලා ඩවුන්ලෝඩ් වෙනවද බලමුකෝ දැන්. ඩවුන්ලෝඩ් දීලා බලන්න ෆෝමැට් තියෙනවා අනිත් ඒවාත් තියෙනවා. ඩවුන්ලෝඩ් වෙනවා. නේද? තාම ලෝඩින් බලමු ඩවුන්ලෝඩ් වෙනවද කියලා. එරර් මොකුත් එන්නේ නැත්නම් හරි. ප්‍රශ්න ඉවරයිනේ. අපි Canva Pro එක ගත්තා. ඉතින් ඔහොම තමයි කරන්නේ. අර උඩ වෙබ්සයිට් එකක් තිබුණා නේද? අතන මේ Canva වෙබ්සයිට් එකට ඔෆිෂියලි එන්න කලින් එතනම උඩ තිබුණානේ තව වෙබ්සයිට් එකක්. ඒකෙන් තමයි හරි. ඉස්සෙල්ලා බලමු මේක ඕපන් වෙනවද කියලා. එරර් මොකුත් නැතුව.
ඩවුන්ලෝඩ් වුණා නම් කොහොමද ඕපන් වෙන්නේ බෑ. හරි. වැඩේ හරිනේ. Canva Pro එක ගත්තා. ඊට පස්සේ දැන් ඔයාලට කරන්න තියෙන්නේ ChatGPT Pro එක ගන්න. ChatGPT Pro එක ගන්නෙත් මම කියපු විදිහටම තමයි. හරි ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔන්න අපි ගත්තා. Pro feature එක. දැන් අපි බලමු තව මොනවා හරි Pro වැඩ මොනවද කරන්න පුළුවන් කියලා. එතකොට අපි ගිහිල්ලා බලමු. තව මොනවද තියෙන්නේ කියලා අපිට ගන්න. දැන් හැම feature එකම enable වෙලා තියෙන්නේ. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් Canva එකේ අදාළ දේවල් හැමදේම තියෙන හින්දා. බලමු apps කියන එකට ගිහිල්ලා. මම මේ නිකන් උදාහරණයක් විදිහට ගන්නෙ. ඔයාලට ඕන ෆීල්ඩ් එකෙන් ඔයාලගේ වැඩ ටික කරගන්න ඔයාලගේ ෆීචර්ස් ටික ගන්න මම මේ ඔයාලට පෙන්නන්න ගන්න මේක ඇත්තක්ද බොරුවක්ද කියලා. මෙතනින් මොනවද ඉන්නේ බලමු. හ්ම් හ්ම් හ්ම්. මෙතන තියෙනවා අලුත් apps. Pro කියලා තියෙන apps මොනවා හරි තියෙනම් අපි බලමු. ඒවා enabled කියලා බලන්න ගමු. හැමදේම තියෙනවා සමරයිස් කරන ඒවා. ක්ලික් කරලා බලමු. ලෝගෝ තියෙනවා. අයිකන් තියෙනවා. ලස්සන පෝස්ට් හදන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ දැන්. ඔයාලට. මේක ෆොටෝ එන්හෑන්ස් කරන ඇප් එකක්. මෙයාලා හඳුන්වලා දෙන. මම බලනකොට ඒක ෆ්‍රී වර්ෂන් එකකින් ගියොත් enable වෙලා නැහැ. හැබැයි දැන් ඒක enable වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ChatGPT Pro එක ගන්න විදිහත් අර එතනම තිබුණා උඩ මේ link එකක්. ඒකේ තියෙනවා official ChatGPT Pro වෙබ්සයිට් එකට යන්න මේ වගේම තමයි මම ඒක කරන්න යන්නේ නැහැ. තවත් වීඩියෝ එක දික් වෙනවා. ඒ හින්දා මේ ඔයාලට හරියම ලේසියි. ඊට පස්සේ log වෙන්න ඊමේල් එකෙන්. ඊමේල් එකෙන් log වුණාට පස්සේ අර තියෙන ඊමේල් එක කොපි කරන්න. කොපි කරලා ඉවරලා අතනට පේස්ට් කරන්න. පේස්ට් කරලා ඉවරලා ආපහු ඕකේ දුන්නාට පස්සේ පාස්වර්ඩ් එක ඒ විදිහටම තමයි ආයේ ලොගින් ගියාට පස්සේ ChatGPT Pro එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි වීඩියෝ එක අද මම කියපු දේ කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එක වටිනවා නම් ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, දන්නේ නැති අයට දැනගන්න මේක අවස්ථාවක් විදිහට මම හිතනවා. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලා හිටිනවා මගේ ආදරණීය යාළුවන්ගෙන්. හැමෝටම සුබ දවසක්. එහෙනම්